දවසක් ඔබ සියලු දෙනාටම හෙට මගේ උපන්දිනය. ඉතින් මං හිතුවා පොඩි පින්කමක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ පින්කම ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මං අද. ඒ වගේම ඊයේ තමයි මහත්තයයි මමයි එන්ගේජ්මන්ට් එක අරගෙන කියන්නේ මැරි කරලා අවුරුදු 8ක් සම්පූර්ණ වෙන දවස. ඉතින් මේ වගේ පින්කමක් කරන්න ගිහින් තමයි ඇත්තටම එයයි මමයි අහම්බෙන් මුණ ගැහුනේ. දැන් මම මේක මේ විදිහට ඔක්කොම ගත්ත බඩු ටික මේ ඇඳ උඩ තියලා ෆොටෝ එකක් ගහලා දැන් එයාට මම ඇහුවා මොකද්ද මතක් වෙන්නේ කියලා. මේ එතකොට දැන් එයා මැසේජ් එකක් මට එවනවා ඔයාව හම්බ වෙච්ච පින්කම තමයි මතක් වෙන්නේ කියලා. ඇත්තටම ඔව්. මොකද ඒ පින්කමත් මේ විදිහටම මේ පින්කමටත් අපි එකතු කරපු බඩු මේ විදිහටම ඇඳක තියලා තමයි අපි ෆොටෝ එක ගත්තේ. මේ ඉතින් හරිම සතුටුයි ඒ මතකයත් අලුත් වෙන ගමන්. මං කියන්නම් වැඩි වෙලා නොයා අපි මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියලා. ඉතින් මේ පාර උපන්දිනේට මට ඕන වුණා ඇත්තටම කාට හරි උදව්වක් කරන්න. උදව්වක් අවශ්‍ය වගේ දැනෙන පවුලක් මට හම්බුණා. ඉතින් ඒ පවුලේ ඉන්නවා ගෑනු ළමයි දෙන්නයි එක පුතෙකුයි. ඉතින් තව මම පොඩි කාලේ ඉඳන් දන්න නැන්ද කෙනෙක් සහ මම ගොඩක් කාලේ ඉඳන් උදව් කරන නැන්ද කෙනෙක් ඉන්නවා. එයාටත් මම බඩු ටිකක් ගත්තා. දැන් අද හවස මේක පැක් කරගෙන ඔයාලත් එක්ක එකතු වෙලා පැක් කරලා ඊට පස්සේ අපි යන්න ඕනේ මේක ගිහින් දෙන්න. ඇත්තටම ගිහින් දෙන්න නෙවෙයි හැදුවේ. මොකද මහත්තයාත් ගොඩක් බිසි. මටත් යන්න වෙලාවක් නැහැ. මම හැදුවේ ඇත්තටම කුරියර් කරලා මේ බඩු ටික යවන්න. හැබැයි මහත්තයෙකුව නෑ. අපි ගිහින්ම දෙමු කමක් නැහැ. කොච්චර බිසි වුණත් කමක් නැහැ. මේ අපි ගිහින් දෙමු එතකොට ඒක ගොඩක් වටී කියලා. ඉතින් දැන් අද හවස අපි යනවා. මම අර කිව්ව නැන්ද මට කන්ටැක්ට් කරගන්න විදිහක් නැහැ. අද ෆෝන් එකක් නැහැ. ඒත් ප්‍රශ්නයක් නෑ. මොකද ඒ නැන්දගේ ගෙවල් ගාව මගේ යාළුවෝ ඉන්නවා. ඉතින් බැරි වෙලා හරි නැන්ද හිටියේ නැති වුණොත් මම යාළුවගේ ගෙදරින් මේ බඩු ටික තියලා එනවා නැන්දට ඒක දෙන්න කියලා. එතකොට ඒ ප්‍රශ්නෙකුත් නැහැ. ඉතින් එහෙනම් අපි යමු මම මොනවාද මේ චූටි බබාලට ගත්තේ කියලා බලන්න. ඉතින් එහෙනම් අපි හැමෝම එකතු වෙලා පැක් කරමු නේද? එතකොට ඔයාලත් මේකට සම්බන්ධ වුණා වගේනේ. මොකද අපි දෙයක් අපිම කරන්න ඕනේ. අපිම වේදන් කරලා කරන්න ඕනේ. පින්කමක් කියන්නේ අපි අනික් කෙනෙක් කරන දෙයක් සාදු සිතින් නැත්තම් ශ්‍රද්ධාවෙන් අනික් කෙනෙක් දෙයක් කරනකොට අපිට පුළුවන් ඒක අනුමෝදන් වෙන. අනේ කොච්චර හොඳද කියලා හිතුවන් ඒකෙන් පින් ලැබෙනවා. ඒ නිසා මං හිතුවා ඔයාලත් එක්කත් මේ පින්කම බෙදාගෙන ඔයාලවත් මේ පින්කමට සහභාගී කරගන්න. මුලින්ම අපි චෝටි බබාලගේ ටික පැක් කරලා එමු නේද? ඒක හොඳයිනේ. මොකද මම එයාලට මොනවද ගත්තේ කියලා මම හිතන්නේ එයාලා ගොඩාක් සතුටු වෙයි. ගෙදර ඉන්නේ ට්වින්ස් චුටි දුවල දෙන්නෙකුයි පුතෙකුයි. ඉතින් දුවල දෙන්නට මම ගත්ත මෙන්න වගේ ලස්සන බෑග් එකක්. එකම ජාතියක් ගත්තා. ඒ ට්වින්ස් දුවල දෙන්නට මම එකම ජාතියෙන් හැමදේම ගත්තා. එතකොට එයාලට ආස හිතෙනවානේ. එයාලට මෙන්න මේ වගේ ස්කූල් බෑග් දෙකක් ගත්තා. ලස්සන ස්කූල් බෑග් දෙකක්. ඉතින් මේවා ටැග් තියෙනවා. නේම් ටැග්. ඇත්තටම අපි කෙනෙක්ට ටැග් එකක් දෙනකොට මේවා කඩලා දෙන්න ඕනේ. ඒකනේ සාමාන්‍ය සිරිත. හැබැයි මම මේ ටැග් කඩන්නේ නැහැ. මොකද කඩින් ගන්න කෙනා කිව්වා බෑග් එක කැඩුනොත් ඒගොල්ලෝ නොමිලේ මේක හදලා දෙනවා කියලා මේ ටැග් එක තිබුණොත්. ඒ වගේම මේක මොකක් හරි කෑල්ලක් දාන්න ඕන වුණොත් විතරක් එයාලා කිව්වා ඒකට විතරක් මුදල් අය කරලා මේ ටැග් එක තිබ්බොත් හදලා දෙනවා කියලා. ඉතින් මම හිතුවා ඒක එයාලට වාසියක් වෙයි කියලා ඇත්තටම. ඒ නිසා මම ටැග් කඩන්න නැතුව තමයි මේ බෑග් දෙක දෙන්නේ. ඒ වගේම මේ චූටි පුතෙක් ඉන්නවා. ඒ චූටි පුතාට තමයි මෙන්න මේ බෑග් එක මම ගත්තේ. මේ බෑග් ඇතුළටම පුළුවන් තරම් එයාලට දෙන තෑගි ටික දාලා බෑග් එකම දුන්නොත් හොඳයි කියලා. එතකොට ෂෝක් නේ අර පැක් එකක් වගේනේ. බලමු එහෙනම් අපි. දුවලා දෙන්නට ඇඳුම් ගන්න ගියාට මට හොයාගන්න බෑ සයිස් එක. මොකද මම යාළුවා එහෙම දැකලා නෑනේ ඇත්තටම. ඒ නිසා දැන් අඳින බැරි වුණත් අපරාධේ. ඒ නිසා මම කරපු වැඩේ එකම ජාතියෙන් ලස්සන රෙදි කෑලි දෙකක් ගත්තා. ඉතින් ඒ දෙන්න ඒක මහගණී කියලා හිතෙනවා. ඉතින් මේ රෙදි කෑලි දෙක ගත්තා. පස්සේ මම එයාලගේ සයිස් එක අම්මගෙන් අහගෙන මෙන්න මේ වගේ අන්ඩර්වෙයර්ස් ටිකක් ගත්තා. ඒවත් අපි සමව බෙදලා දාමු. චූටි පුතාටත් අන්ඩර්වෙයර් ටිකක් ගත්තා. ඒ වගේම තුන් දෙනාට කුඩ 3ක් ගත්තා. මේකක් කොම ඇතුළ මේ විදිහට සිල්වර් කලර් එකෙන් තියෙන ඒවා තමයි ගත්තේ. ඒවා හොඳයිනේ ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන් හින්දා. පුතාට ගන්නේම ගොඩක් වෙලාවට නිල් පාටින් ගත්තේ. දුවලට ගන්නේම ඔක්කොම රෝස් පාට වගේ තමයි ගත්තේ.
මේ තියෙන පුතාට ගත්ත කුඩය. ඊට පස්සේ මම එයාලගේ සෙරෙප්පු සයිස් එක අම්මගෙන් අහගෙන මේ එයාලට සෙරෙප්පු ගත්තා. දුවල දෙන්න එකම જાතියෙන් ගත්තේ. මෙන්න මේ જાතියේ සෙරෙප්පු තමයි ගත්තේ. මම ලං කරලා පෙන්නන්නම් ඔයාලට. මේ જાතියේ සෙරෙප්පු දෙකක් ගත්තේ. මේ જાතියේ සපත්තු තමයි පුතාට ගත්තේ. මේ සපත්තු ඔක්කොම මම ගත්තේ DSI එකෙන්. මේකේ ටැග් එක මම කඩන්නෙත් නැහැ. බිලත් මේකටම දාලා එයාලට දෙනවා. මොකද එයාලා කැමති නැත්නම් බැරිලා හරි සයිස් එක මොකක් හරි වෙනසක් වුණොත් එයාලට පුළුවන් ඕනම DSI ශාඛාවකින් මේක මාරු කරගන්න. මම දුවල දෙන්නට යට ගවුම් දෙකක් ගත්තා. ඒ වගේම මම මෙන්න මේ වගේ CR පොත් 6ක් ගත්තා. දුවල දෙන්නට තුන අපි දාමු. ඊපස්සේ අපේ චුටි පුතාට මම ගත්තා මෙන්න වගේ පොඩි පොත් 5ක්. දුවල දෙන්නට ගත්තා මේ වගේ පාට පෑන් සෙට් දෙකක්. එයාලා ආසයිනේ. චුටි පුතාට ගත්තා මේ වගේ දිග පාට පෙට්ටියක්. ඒ වගේම එයාට ගත්තා පාට පැන්සල් සෙට් එකක්. ඒ වගේම මම එයාට පැන්සල් ටිකක් වැඩිපුර ගත්තා. ඒ වගේම දැන් අපි දුවල දෙන්නට නම් ගවුම් රෙදි ඒ වගේ ගොඩක් දේවල් තිබුණා. ඉතින් දැන් ඇත්තටම මේ පුතාට එනම ගන්න මට ප්‍රමාණය හිතාගන්න බෑ. ඒ නිසා මම ඒ වෙනුවට එයාට කැම පෙට්ටියක් ගත්තා. වතුර බෝතලයක් ගත්තා. එයාට පොඩි ලස්සන පර්ස් එකකුත් ගත්තා. ඒ වගේම චුටි දුවල පුතාලට මම ස්ටිකර් ටිකක් ගත්තා. මට මතකයි පොඩි කාලේ අපිට ස්ටිකර් හම්බ වෙනකොට අපිට හරි ආසයි පොත් ගන්න ගියාම මේ හම්බ වෙන්නේ. ඒ නිසා ඉතින් මට මව මතක් වුණා. ඒ නිසා මම ස්ටිකර් ටිකකුත් ගත්තා. මේ වගේ ඒවා ගත්තේ දුවලට. මේ වගේ ස්ටිකර් කාඩුත් මට මතක අපේ චූටි නැන්ද අපිට රටින් ඉඳන් එවුවා. ඉතින් හරි ආසයි. මම ඉතින් එයාලත් ආස වෙයි කියලා ගත්තා. ඒ ටික ගත්තේ දුවලට. මෙන්න මේ වගේ ඒවටනේ පුතාලා ආස. ඒ නිසා පුතාලට මේවා ගත්තා. ලස්සනයි නේද? මේකත් ගත්තේ පුතාට. එතකොට හරි. හැමෝටම සම වෙන්න තමයි දැන් මේ මොකද නැත්නම් පවනේ චූටි හිත ඇලෙනවා. ඊට පස්සේ මම එයාලට මකන ගත්තා. මකන මෙන්න මේ જાතිය 3ක් ගත්තා. මකන හાર્ට් හැඩියේ මකන 3ක් ගත්තා. ඊට පස්සේ මේ මකනේ දානවා පුතාට. එයා චූටි තාම. ඉතින් එයාට මකන පැන්සල් ගොඩක් ඕන වෙන නිසා ඒ ටික ගත්තා. ඒ වගේම මෙන්න මේ වගේ ලස්සන කටර් 3ක් ගත්තා. පාට 3ෙන් හරිම ලස්සන කියුට් ඒවා. මේ නිල් පාට එක පුතාට. අනිත් දෙක දුවල දෙන්නට. ඒ වගේම මම මේ 3 දෙනාට එක වගේම කී ටැග් 3ක් ගත්තා. මෙන්න මේ જાති කී ටැග්. 3ම එක જાතියේ. චුටි ආසයින් ඉතින්. ඔන්න චුටි බබාලගේ බෑග් 3 නම් පැක් කරලා ඉවරයි. මෙන්න මෙහෙම ඔක්කොම දාලා. ඔයාලට මම පෙන්නු බඩ ඔක්කොම දාලා තියෙන්නේ. දැන් ටිකක් බෑග් එක ලොකුවට පේනවා බරයි. ඉතින් හරියම සතුටුයි මට නම්. එන සතුටුයි කියලා මට හිතෙනවා. ඉතින් අපි එහෙනම් මේ දෙක පැත්තකට කරලා තව ඉතුරු ටිකක් තියෙනවනේ. ඒ ටිකත් පැක් කරමු. ඊට පස්සේ ඒ ගෙදර ඉන්නවනේ අම්මා. ඒ චූටි බබාලා 3 දෙනාගේ අම්මා. ඉතින් මං හිතුවා එයාට පොඩි දෙයක් දෙන්න ඕනේ කියලා. ඉතින් මම මෙන්න මේ වගේ ලස්සන ටවල් එකක් ගත්තා. මොකද චූටි බබාලා ඉන්න තැනක ඉතින් ටවල් එකක් ඕනේනේ. මේක ඉතින් අත්‍යවශ්‍ය දෙයක් නේ. ඒ නිසා මං මේ පාටි ටවල් එකක් ගත්තා. ඒ වගේම ගෙදරට අත්‍යවශ්‍යම දෙයක් තමයි කොට්ට උර කියන්නේ. ඒ නිසා කොට්ට උර දෙකකුත් ගත්තා. ඊට පස්සේ ඒ චූටි බබාලගේ අම්මටත් මම ගවුම් රෙද්දක් ගත්තා. මෙන්න මේ වගේ ගවුම් රෙද්දක්. ලස්සනයිද? ඊට පස්සේ ඒ අම්මට මම මෙන්න මේ වගේ කොණ්ඩ කට්ටක් ගත්තා. කොණ්ඩ කට්ටක්. වගේම ඒ අම්මට මට හිතෙනවා තව මේ වගේ පර්ස් තිබ්බා. ඉතින් මම එයාට මේ වගේ පර්ස් එකක් ගත්තා. හිස් පර්ස් එකක් දෙනවට වඩා මේකට මුදල් හැමදාම නැදෙන්නේ නේද අපි පර්ස් එකක් දෙන්නේ. ඒ නිසා මම ඉතින් රුපියල් 20ක් ඒකට දානවා මේ පර්ස් එකේ පාළු මැකෙන්න.
ඉතින් මම ප්‍රාර්ථනා කරනවා එයාලට වැඩි එයාලගේ පවුලේ දියුණුව වෙනුවෙන් එයාලගේ මුදල් ලැබෙන මුදල් ඉතුරු කරගන්න පුළුවන් වෙන්න මොනවා හරි තව ආදායම් හම්බ වෙලා මේ චූටි පැටවු තුන් දෙනාට හොඳට උගන්න ගන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම මේ චුටි බබාලා තුන් දෙනාම ප්‍රයිමරි තමයි ඉගෙන ගන්න. ඒ නිසා එයාලට ගම් මෙහෙම ගොඩක් ඕන වෙනවනේ. ඒ නිසා මම ලොකු ගම් බෝතලයක් ගත්තා. මේ ගම් බෝතලෙත් ලොකු ගම් බෝතලෙත් අම්මගේ තෑග්ගට දානවා. එතකොට අම්මා ඕන වෙලාවට පොඩි පොඩි කුප්පු වලට දාලා එයාලට බෙදලා දෙන ටික තමයි ඒ පවුලේ අම්මට මම ගත්තේ. ඊට පස්සේ අපි පැක් කරපු මම අර කිව්ව නැන්දගේ තෑග්ග. මං එයාට ඇඳුමක් ගත්තා. බලන්න ලස්සනයිද කියලා. මේ ටී-ෂර්ට් එක ඊට පස්සේ මම එයාට අන්ඩර්ස්කර්ට් එකක් වගේම අන්ඩර්යාස් ටිකකුත් ගත්තා. ඒ වගේම මං එයාට ලස්සන සායක් ගත්තා. මේ ඉන ප්‍රමාණය මං දන්නේ නැහැ එයාගේ. හැබැයි මේක ඉන ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේ පිටිපස්සේ ඉන 28 ඉඳලා 36 දක්වා ඕනම කෙනෙක්ට අඳින්න පුළුවන්. ඒ වගේ සායක් හොයලා ගත්තේ. එතකොට ප්‍රශ්නයක් නැහැනේ. ප්ලේයාඩ් සායක්. මෙන්න මේ වගේ ලස්සන වෙයි නේද යාට මේක. ඒ නැන්දට මං මෙන්න මේ වගේ වලන් කීපයක් ගත්තා. ඒ කියන්නේ කඩ මූඩිත් එක්කම තාච්චියකුයි වලඳකුයි ගත්තා. නැන්ද විතරයි තනියෙන් ගෙදර ඉන්නේ. ඒක දැන් ගොඩක් කාලෙකින් වලඳක් කරගෙන නැතුව ඇති මං හිතන්නේ. ඒ නිසා මට හිතුණා මේ වලන් ටිකක් එයාට ගන්න ඕනි කියලා. ඒ වගේම මම එයාට ගෙදරට උමනා කරන ටිකක් තමයි ගත්තේ. ඔයාලට පේනවා ඇති අරලියේ කීරි සම්බ පහක් ගත්තා. මේක ගත්තේ චොකලට් බිස්කට් එකක් ගත්තේ චූටි බබාලගේ ගෙදරට. චූටි බබාලා අතන් චොකලට් බිස්කට් ගන්න. ඒක යාළුවට දාන්න ඕනේ. ඉතින් නැන්දට නූඩල්ස් ගත්තා. එයාට නිකන් ඉන්නකොට හදාගෙන කන්න මැගි නූඩල්ස් ගත්තා. සෝයා ගත්තා. ඊට බිස්කට් කීපයක් ගත්තා. පොඩි බිස්කට් ටිකක් ගත්තා. මෙතන නැන්ද තනියම ඉන්නේ. ඒ වගේම තේකොළ ගත්තා. තනියෙන් ඉන්න නිසා තනි කෙනෙක්ට ඇති වෙන්න තමයි මං ගත්තේ. ඒ වගේම රින්ස් නම් ටිකක් වැඩියෙන් ගත්තා. රින්ස් ඕන වෙනවනේ ඉතින් ඇඳුම් හොදන්න. ඒ වගේම ඇඟේ ගාන සබන් ගත්තා. ඊපස්සේ රෙදි සෝදන සබනුත් ගත්තා. ඒවා වෙනම තියන්න ඕනනේ. සිග්නල් ටිකක් ලොකු එකක් ගත්තා. එතකොට ඒකට යාට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක මට හිතෙන බුරුසුවකුත් ගන්න. තනි පාවිච්චි කරවගෙන මම සාමාන්‍යයෙන් එහෙම කැටගරි එකේව දෙනකොට කාට හරි ඒ ඔක්කොම ටික ගන්නවා. මං ආසයි එහෙම දෙන්න. ඊට පස්සේ මං යන පිටිපලක් එකක් ගත්තා. සීනි ගත්තා, පරිප්පු ගත්තා, මේ බිස්කට් එකකුත් තියෙනවා. කෝපි කුඩු පැකට් එකකුත් ගත්තා. මම සාමාන්‍යයෙන් කාගේ හරි ගෙදරකට ගියත් මං හරි ආසයි හාලුයි 3-5 වර්ග ටිකයි තව මොනවා හරි පොඩි හොදි වෙන දෙයක් එහෙම ගෙනියන්න. ඉතින් මේ එතකොට මට හිතෙනවා ඒක සම්පූර්ණයි කියලා. ඒ වගේම 3-5 જાති මම දෙනකොට අනිවාර්යෙන්ම මම ලුණු කැට පැකට් එකකුයි ලුණු කුඩු පැකට් එකකුයි අනිවාර්යෙන්ම දෙනවා. මට හිතෙනවා එතකොට සම්පූර්ණයි කියලා. කැලි මිරිස්, උළුහාල්, ගම් මිරිස් කුඩු, බෙදපු 3-5, කැලි මිරිස්, 3-5 කුඩු, කහ, පපඩම්, කැට ලුණු එක. මට ලුණු කුඩු පැකට් එකකුයි මිරිස් කුඩු පැකට් එකකුයි ගන්න මගේ ඇවිල්ලා තියෙනවා. මොකද මේ මිරිස් කෑලි පැකට් එකක් තමයි මම අරන් තියෙන්නේ. යනකොට කොහොමද මම ෆුඩ් සිටියට යන්න ඕනේ. මොකද මම හිතුවා නැන්දට මොනවා හරි චිකන් ටිකක් මොනවා හරි ගෙනියන්න ඕනේ කියලා. ඊයේ මහත්තයා කිව්වා කරවල මොනවා හරි ගන්න කියලා. හැබැයි මං කිව්වා දැන් අපි අද යන්න තීරණය කළා තිබුණේ නැහැ. මේ කුරියර් එකේ යවන්නත් හිතාගෙන හිටියා. ගිහින් දෙනවා නම් දවස කවද්ද කියලා තීරණය කරලා තිබුණේ නැහැ. ඒ නිසා මං කිව්වා කවද යයිද දන්නේ නැහැ නරකුණත් මේ නිසා යන දවසට ගමු කියලා. ඒ නිසා කොහොමද දැන් ෆුඩ් සිටියට යන්න ඕනේනේ. ඒ ගියාම ඒ අඩිපාඩු ටිකත් මම දානවා. ඒ වගේම කියන්න ඕනේ මම දැන් මේ දෙන දේවල් පෙන්නුවේ ඇත්තටම මම මෙච්චරක් දුන්නා එහෙම කියන්න නෙවෙයි.
මට ඇත්තටම ඕන කවුරු හරි මේ පින්කම් දැකලා Tamanට පුළුවන් විදිහට ඒ කියන්නේ මේ 3-5 කුඩු පැකට් එකක් ලුණු කුඩු පැකට් එකක් ඒ වගේ පොඩි දෙයක් හරි කාට හරි දෙනවා නම් මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ දේ විතරයි මම දුන්න එක පෙන්වන්න නෙවෙයි ඇත්තටම මම මේ වීඩියෝ එක කළේ සහ මේ වගේ පින්කම් කරන එක අද ඊයේක මම වීඩියෝස් කරන්න පටන් ගත්තේ අද ඊයේ වුණාට මම මේක මට බැරි කාලේ ඉඳන් කරන දෙයක් මම ජොබ් එකක් නොකරන කාලේ ඉඳන් කරන දෙයක් ඇත්තටම මහත්යවත් මට මුණ ගැහුනේ ඒ වගේ දෙයක් කරන්න ගිහලා කියලා මම වලට කලිනුත් කිව්වා නෙති මට පුළුවන් හැම වෙලාවෙම මම මේ දේවල් දෙනවා මට ජොබ් එකක් නැති කාලෙත් මම අවුරුද්දක් පුරා සමහර වෙලාවට කියා හරි එකතු කරලා මගේ උපන්දිනේ වෙන්නේ පොඩි දෙයක් දෙනවා. දැන් මම ජොබ් එකක් කරන නිසා මට කීයක් හරි දැන් මාසෙට අතට එනවා නිසා මහත්යම් මොනවා හරි කිව්වොත් අනිවාර්යයෙන් මේ අරගෙන දෙනවා. හැබැයි එහෙම නැති කාලේ මම වැඩ කරලත් නැති කාලේ මහත්යත් නැති කාලේ මට ජොබ් එකකුත් නැති කාලේ මට සල්ලිත් නැති කාලේ ඒත් මම මේ වගේ දේවල් කරලා තියෙනවා යාළුවොත් එක්ක එකතු වෙලා කට්ටියගෙන් මොන හරි බඩු එකතු කරලා එහෙම තමයි මම මේ දේවල් කරන්නේ. ඉතින් ඇත්තටම සමහර කෙනෙක් වැරදියට හිතන්න පුළුවන් මෙයා මේ දින දේවල් පෙන්නනවා කියලා නැහැ. ඇත්තටම මට එහෙම පෙන්වන්න කිසිම උවමනාවක් නැහැ. මට ඕන කවුරු හරි මේ වගේ දෙයක් දැකලා සාදු සිතින් අනුමෝදන් වෙනවා නම් නැත්නම් අනේ මමත් දවසක කවදා හරි මේ වගේ දෙයක් කරනවා කියලා හිතනවා නම් නැත්නම් අනේ අපි පුළුවන් දෙයක් කාට හරි කරන්න ඕනි කියලා අදහසක් හරි පහළ වෙනවා නම් අන්න ඒකට තමයි මම මේ වීඩියෝ එක කළේ. ඒ වගේමයි දැන් මම බඩු ටිකක් සාමාන්‍යයෙන් වැඩිපුර මෙතන තියෙනවනේ. ඒ මම ජොබ් එකක් කරන නිසා. හැබැයි මෙච්චර දේවල් අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ මොනවද? අපිට තියෙන්නේ රුපියල් 100ද 200ද අපිට පුළුවන් ඒකෙන් ලොකු ඉන්කම් කරන්න. මොකද දැන් මටත් එහෙම බැරි කාලේ මම පොඩි දේවල් ඒ කියන්නේ මමට මතකයි මම මගේ උපන්දිනේට අනිවාර්යයෙන්ම මොන හරි පොඩි ඉන්කමක් කරනවා. අර ආච්චි කෙනෙක් එහෙම හිටියා එක තැන ඉන්න අපේ ගෙවල් පැත්තේ. ඉතින් මං යාට සීන් 250ක් හාල් කිලෝ එකක්. එතකොට පරිප්පු 250ක් තේකල පැකට් එකක් ආන්නේ වගේ චූටි දෙයක් හින්දෙනවා. ඉතින් ඇත්තටම අපි කරන දේ ලොකු පොඩි බව මුදල් වේදන් කිරීම වැඩිපුර මුදල් වේදන් කරාම වැඩිපුර පින් ලැබෙනවත් නෙවෙයි. අඩුවෙන් අපි මොනවා හරි දෙයක් දුන්නොත් ඒකෙන් අපිට කවදාවත් අඩුවෙන් පින් ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ සියලු දේවල් වල බලපාන්නේ චේතනාව. අපි පොඩියට දෙයක් දුන්නත් අපිට පුළුවන් විදිහට දෙන්න. ඒ නිසා පිනේ නම් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. චේතනාව සිතවිල්ල ආකල්පය තමයි අපි ධනාත්මකව හැඩගස්ස ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ වගේ අසරණ කෙනෙක්ට නැති බැරි කෙනෙක්ට උදව් අවශ්‍ය කෙනෙක්ට උදව් කරලා ඒ මගින් අපිට ලැබෙන සතුට ගැන නම් හිතට දැනෙන සැනසීම ගැන නම් ඒක වචන විස්තර කරන්න බෑ. ඇත්තටම ඒක මාර මානසික නිදහසක් මනසට මාර සතුටක්. අවුරුදු ගානකට කලින් වුණත් මොනවා හරි දෙයක් කළත් අපිට අදටත් මතකයි අපි මේ දේවල් තමයි කළේ මේ දේවල් තමයි කළේ කියලා. එතකොට මතක් වෙන සැරේට අපේ හිත සතුට වෙනවා. ඒ නිසා මං හිතන්නේ ඇත්තටම ඒ සතුට වචන වලින් කියලා නිම කරන්න අමාරුයි. කොහොමද දැන් මෙතන තියෙන තෑගි පැක් කළානේ ඔයාලට පේනවද පිටිපස්සේ තව තෑගි ටිකක් තියෙනවා. මේ ඉතින් ඒවා කාටවත් දෙන්න නෙවෙයි මම ගත්තේ. ඒවා මගේ උපන්දිනය වෙනුවෙන් මට ගත්ත තෑගි. බලමු මොනවද කියලා. මෙන්න මේ වගේ ලස්සන ට්‍රේ 3ක් ගත්තා. චූඩි වීදුරු ටිකක් මට හම්බුණා. මේක රුපියල් 80යි. වීදුරු මේවා ප්ලාස්ටික් නෙවෙයි. ඉතින් 6ක් තිබ්බහම මෙන්න මේ විදිහට තමයි එන්නේ. එක ට්‍රේ එකකට වීදුරු 6 ගානේ වීදුරු 18ක් මම ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට බලන්නකො ලස්සනයි නේද? මෙන්න මේ විදිහට ලස්සනට අපිට ගිලන්පස පූජා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ උදෙසා ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලා උදෙසා අපිට පිරිසිදුව ලස්සනට ගිලන්පස පූජා කරගන්න පුළුවන් මේ ට්‍රේ එකේ මේ වීදුරු වලයි. ඒ වගේ ගන්න ගියාම මේ වගේ චූටි වීදුරුවක් තිබුණා. ඒක අපිට බොන්න මදි ගිලන්පස තියෙන එකක්. මේක රුපියල් 200යි. ඉතින් මට ආසයි හිතන ගන්න. මම මේ ටික ඔක්කොම ගත්තේ හොරණ ලක්සිරි සුපර් සෙන්ටර් එකෙන්. උපන්දිනේ දවසේදී වැඩියෙන්ම පින් දෙන්න ඕනේ අම්මට, තාත්තට, ආච්චිට. මොකද එයාලා නිසානේ මම අද මෙතන ඉන්නේ. ඒ නිසා ඉතින් මම දැන් මේ කරන සියලුම පින් ඒ 3 දෙනාට තමයි අයිති වෙන්නේ. ඒ වගේම චූටි දුවලා දෙන්නගේ පුතාගේ බෑග් වලට දාන්න පොඩි විශ් එකක් ලියන්න චූටි කාඩ් 3ක් මම ගත්තා. මේ තියෙන ඒ කාඩ් දෙකම දුවලා දෙන්නට.
මේ කාඩ් එක පුතාට. ඉතින් මම ඒක ඇතුලේ පොඩි විශ් එකක් ලිව්වා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මම ඉතින් මගේ නම ලියලා පොඩි විශ් එකක් ලිව්වා. දෙන්නටම දුවලා දෙන්නට ඔය විදිහට ලිව්වේ. පුතාට මේ විදිහට පොඩි විශ් එකක් ලිව්වා. ඉතින් මේ කාඩ් තුනත් මම එයාලගේ බෑග් වලට වෙන වෙනම දාන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න බෑග් මලු ටික වාහනේට අපි දාගත්තා. දැන් ටිකක් රෑ වුණත් මහත්තයා කිව්වනේ ගෙදරටම ගිහින් දෙමු කියලා. ඉතින් ඒක ඇත්තටම ලොකු දෙයක්. ඇත්තටම ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා. නැත්තම් ඉතින් මට වලං එහෙම කුරියර් එකේ යවන්නත් බැහැනේ. රෑ 8යි කාල විතර වුණා අපි පොඩ්ඩන්ගේ ගෙවල් වලට යනකොට මම එයාලගේ ගෙදර හැම වීඩියෝ එකක් ගත්තන එක හරි නෑ නේද? හැමෝටම පුද්ගලිකත්වයක් තියෙනවනේ. ඊට පස්සේ නන්දගේ ගෙදර යනකොටත් 8:45ට විතර ඇති එයත් එක්කත් කතා කරලා ඒ ටික දීලා ආවා. ඉතින් දැන් රෑට කන වෙලාව. ඒ නිසා අපි තීරණය කළා පීසා හට් එකෙන් ඩිනර් එක ගන්න ඕනේ කියලා. ඒ වගේම කියන්න ඕනේ අපි යනකොට අර චූටි බබාලගේ ගෙදරට පීසා එකකුත් තරන් තමයි ගියේ. ඉතින් එයාලා කිව්ව කවදාවත්ම එයාලා පීසා එකක් කාලා නැහැ කියලා. ඉතින් ඇත්තටම ඒ ගැන මාර සතුටුයි. මහත්තයා තමයි කිව්වේ කමක් නැහැ චූටි අය ආසයින් අපි පීසා අරගෙන යමු කියලා. ඉතින් දැන් අපිට හිතුනහම පීසාද අරවද මේවද හැම එකම කනවනේ. හැබැයි ඉතින් අපි පුංචි කාලේ අපිත් කවදාවත් මේවා කාලා තිබුණේ නැහැ. ඉගෙනීම කියන්නේ ඇත්තටම දරුවෙක්ට හම්බ වෙන අත්තටු කියන්නේ මෙන්න මේ නිසා කියලා තමයි මට හිතෙන්නේ. අපි ඉගෙනගෙන ජොබ් එකක් එහෙම කළාට පස්සේ තමයි මේ වගේ දේවල් කන්නේ, මේ වගේ තැන්වලට ගිහිල්ලා අපි ඒ එක්ස්පීරියන්ස් එක ගන්නෙ. අපිත් ඉස්කෝලේ යන කාලෙදි කවදාවත් මේ ගැන අහලවත් දැකලවත් කාලවත් තිබුණේ නැහැ ඉතින්. ඒ නිසා තමයි කියන්නේ මොනතරම් බාධක ආවත් හොඳින් ඉගෙනගෙන Tamanට සමාජ තත්වයක් හදාගත්තාම අපිට ඕනම දෙයක් ළඟා කරගන්න පුළුවන්. පීසා හට් එකෙන් කෑම කාලා ඊට පස්සේ අපි ගියා බින්චුන් එකෙන් අයිස්ක්‍රීම් කන්න. දැන් නම් රෑ 10:00 පහුවෙලා තියෙන්නේ. ඉතින් අයිස්ක්‍රීමුත් කාලා අපි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් එහෙනම් අදට මං නවතිනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. වීඩියෝ එක ලස්සනයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්නකෝ.